මුගලන් මහරහතන් වහන්සේ දවසක් දනට වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේ පරක්කු වෙලා වැඩි. එදා සංඝයාට දානි දීලා ඉවරලා ඉතුරු වෙච්ච ඒවා ඉඳුල් කන මිනිසුන්ට, හිඟන මිනිසුන්ට දීලා. බඩගින්නේ මිනිහෙක් ආවා. ඒ මිනිහට දෙන්න දෙයක් නැහැ. ඔක්කොම හාමුදුරුවෝ දානේ වළඳලා ගිහිල්ලා. ඒ මිනිසයාට ඉතුරු වෙලා තිබ්බ කිරි පොඩ්ඩක්, කිරි කෝප්පයක්. අර පොල් කට්ටකට මිනිස්සෙක් දැම්මා. එන්න පළ. මේ මිනිසයා වේවුලා අර කුණු ගඳ ගහන ඇඟෙන් නාලත් නැහැ, කුණ්ඩි පීරලත් නැහැ. ඔලොග්ගුව කරේ ලාගෙන යනකොට ඒ කිරි ටික බොන්න ඕන අයිනක ඉඳගෙන කියලා මොගලන් මහරහතන් වහන්සේ වඩිනවා. ඒ මොගලන් මහරහතන් වහන්සේ දැක්ක ගමන් අර මිනිස්සයාට හිතුණා මම දානයක් දීලා නැහැ, මේකවත් දෙන්න ඕනේ. ඇඟින් ගඳ යනවා, මැස්සෝ දොහනවා ඇඟින්. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ ළඟට ගියා. මොගලන් මහරහතන් වහන්සේ නැවතුණා. පාත්‍රයේ කිරි එක වක් කරන්න වගේ හැදුවා, ගණේද දන්නේ. නිහඬ වින්නවා, නිල් මණිකක් වගේ. කිරි ටික පූජා කළා. මොගලන් මහරහතන් වහන්සේ පාත්‍රයට අරන් එතන ඉඳලා වැළඳුවා. අර පාර ආයිනේ අර හිඟන මිනිස්සයා මේව වැඳගත්තා. ඇස් දෙක පියාගත්තා. ඔබ වහන්සේ පරක් වෙලා ආවේ නම් මං දෙසාවයි. මට පින කරගන්නමයි ආවේ. ඔබ වහන්සේ මට අනුකම්පා කළා. ඔබ වහන්සේ ඉරහඳ අතගාන බව බුදුරජාණන් වහන්සේගෙන් මිනිසුන්ගෙන් මම අහලා තියෙනවා. ඒ උත්තමයා මගේ කිරි ටික පිළිගත්තා, වැළඳුවා. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ අග්‍ර ශ්‍රාවකයෝ කියලා හිඟන මගේ කන්දකටත් ඇහුණා. බුදුරජාණන් වහන්සේගේ ජේෂ්ඨතම පුත්‍රයා ඉඳුල් කන හිඟන්නගේ කිරි ටික බිව්වා. ඔබ වහන්සේ මා උදෙසාමයි ආවේ. ඇඟ සැහැල්ලු වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ඔබ වහන්සේ මේ දුක්ඛිත සංසාරයෙන් එතර වෙච්ච කෙනෙක්. ඇහැට ඇලෙන්නේ නැති කෙනෙක්, කනට ඇලෙන්නේ නැති කෙනෙක්. නාසයට, දිවට, කයට ඇලෙන්නේ නැති කෙනෙක්. ඔබ වහන්සේ ඇහි යථාර්ථය දැක්ක කෙනෙක්. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ওই ඉඳුල් කන මිනිස්සයා ඉඳුල් ටික කන්ට සංඝයා වළඳලා ඉවර වෙනකල් අයිනේ ඉඳලා සංඝයා යනකල් කියන බණ අහගෙන හිටපු කෙනෙක්. හිඟන්නේ කියලා බණ අහලා හිත එකඟ වෙච්ච ගමන් ආවා ගැළපි මේ ආයතන හය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට විමස ඉන්නකොට බලන්නකො ධර්මයේ විසින් මොහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා, විචිකිච්ඡාව ප්‍රහාණය කළා, සීලබ්බත පරාමාස ප්‍රහාණය කළා, සෝතාපන්න ශ්‍රාවකෙක් බවට. මෙයා දන්නේ නැහැ මේ වැඳගෙන ඉන්නේ දවස් කීයක්ද කියලා දන්නවද? 7 දවසක්. ඔන්න අද කාලේ ඒ කාලේ වෙනස. පාරයිනේ ඉංගන මිනිස්සෙක් දවස් 7ක් වැඳගෙන ඉන්නවා. කවුරුත් කූද්දන්නේ නැහැ. අද කාලේ නම් ඒ මහත්වෙනි දවසේ මලකුණ වැටුණා, මැරිලා. දෙවියන් අතර ඉපදුණා. දිව්‍ය අප්සරාව රන් ලියවැල් වගේ ශරීරයෙන් සුදු රැස් විහිදෙන සඳුන් සුවඳ හමන දිව්‍යාංගනාව ලක්ෂ ගාණක් වේවානේ. අර කුණු ගඳ ගහපු ඇඟ රත්තරම් පාටයි දිව්‍ය රාජයා. දිව්‍යාංගනාව ටික වටේට ඉන්නවා. ඇස් දෙක පියාගෙන කල්පනා කළා මොන පිනකින්ද මා දෙවියන් අතර ඉපදුනේ. මේ හිඟන කුෂ්ඨයාගේ, මේ හිඟන මිනිසයාගේ කිරිඩිංගිත්තක් මුගලන් මහරහතන් වහන්සේ මගේ ආචාර්යන් වහන්සේ වඳින්න යන්න ඕන කියලා දෙවියන් අතර ඉපදිලා පළවෙනි කෘත්‍ය කළේ මේ මුගලන් මහරහතන් වහන්සේගේ සිරිපතුල වැඳපේ. මුළු
රජගහ නුවරම බබළුවාගෙන ඒ කුටියට ඇතුල් වෙලා පා වැන්දේ. ඔබ වහන්සේ මට පිහිට වුණා. මම දුකෙන් නිදහස් කෙරෙව්වා. ස්වාමීනි ගුරු පූජා පිණිස මම දෙන්න දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි මම ඔබ වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන්නම් යමක්. මේ මනුස්ස ලෝකෙත් දිව්‍ය ලෝකෙත් හැමතැනම මිනිසයාට පහර දෙන බලවත්ම කෙලෙසේ තමයි කාමය, රාගය. මේ හැඩ වැඩ නැති මිනිස්සු අතරත් හැඩ වැඩ නැති ස්ත්‍රී පුරුෂයා කාමෙන් වෙලි දෙවි පිච්චි පිච්චි ඉන්නවා. ස්වාමිනී මන් දෙව්ලෝ උපන් සැනින් මා දුටුවා. දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගාණක් මා පිණිස විමනේ සිටිනවා. මගේ ගුරු දෙවිඳුන්ට පුදන්න දෙයක් නැහැ. මං අද ඔබ වහන්සේ ඉස්සරහ බඹසර සමාදන් වෙනවා. නිවන් දකින ජීවිතේ දක්වා මං ස්ත්‍රියක් අතින් ස්පර්ශ කරන්නේ නැහැ කියලා කිව්වා. අර එදා මුගලන් මහරහතන් වහන්සේට අර හිඟන්න වැන්දි එදා ඉඳලා අද දක්වාම ඒ අත් දෙක ධාතු කරඬුවක් වගේ තියෙනවා සුද්ධව. ඒ වාගේ මහා බ්‍රහ්මචාරී දෙවිවරු බලු පැටව් වගේ මහරහතන් වහන්සේ ළඟ වැඳ වැටෙද්දී අපි මොනොන්ද